හරිනේ අපි පටන් ගමු. පුතේ මම දැන් කරන්න යන්නේ 2019 සීමාව ප්‍රශ්නේ එකේ කියලා තියෙනවා ලිමිට් x 3 කරා යනකොට මූල x ඍණ 2 ඍණ 1 බෙදීම sin 5 වතාවක් x ඍණ 3 සමානයි 3න් 1 බව පෙන්වන. ඉතින් මේ x 3 කරා යනකොට හරයක් බිඳුව වෙනවා ලවයක් බිඳුව වෙනවා. ඉතින් අනිවාර්යෙන් හරයක් සුළු කරගන්න ඕනේ ලවයක් සුළු කරගන්න ඕනේ. ඉතින් ලවය සුළු කරද්දී වර්ගමූල ප්‍රකාශනයක් තියෙන්නේ. වර්ගමූල ප්‍රකාශනය ඉවත් කරන්න අනිවාර්යෙන් ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරනවා. මොකද ප්‍රතිබද්ධය ඉතින් ලිමිට් x 3 කරා යනවා මූල x ඍණ 2 ඍණ 1 මෙයාගේ ප්‍රතිබද්ධය වෙනවා මූල x ඍණ 2 ධන 1 බෙදීම sin 5 වතාවක් x ඍණ 3 ලවය ප්‍රතිබද්ධය වැඩි කරොත් ඒක අවශ්‍ය වෙලා යන්න හරයක් ඒ ප්‍රතිබද්ධයෙන්ම වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ එනවා ලිමිට් x 3 කරා යනකොට a ඍණ b a ධන b එනකොට වර්ග දෙක අතරේ දානකොට a ඍණ b a ධන b කියන්නේ මොකද? a වර්ගය ඍණ b වර්ගය. එතකොට වර්ගමූල ටික අයින් වෙනවා. a වර්ගය කියන්නේ පුතේ x ඍණ 2 ඍණ 1 ඊට පස්සේ බෙදීම sin 5 වතාවක් x ඍණ 3 මෙතන x 3 කරා යනවා. මෙතන ආදේශ කරලා කමන්නේ මොකද? මේක බිඳුව වෙන්නේ නැති ඉඳ. එහෙනම් 3න් මේකට x 3 කරා x 3 දාමු. 3න් 2ක් 1යි. එකේ මූලය 1යි 2යි. හරිය දෙක හැදෙනවා. ඉතින් මම මේ නියතේ එළියට ගන්නවා. භාගයයි ලිමිට් x 3 කරා යනවා. මෙතන සුළු වෙනවා x ඍණ 3 බෙදීම sin 5 වතාවක් x ඍණ 3. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ sin ඉවත් කරගන්න. sin ඉවත් කරන්න. ඉතින් sin ඉවත් කරන එකම ක්‍රමය මම ප්‍රමේයයක් දන්නවා. ලිමිට් x බිඳුව කරා යනකොට sin x බෙදීම x කීයද උත්තරේ 1යි. ඉතින් x බෙදීම x තිබ්බ x බිඳුව කරා යන්නත් ඕනේ. මෙතන x තිබ්බ මෙතන x තියෙන්නත් ඕනේ. ඉතින් මම මේ වගේ ආදේශයක් දානවා බලන්න x ඍණ 3 සමානයි u ආදේශය දැම්මොත් x 3 කරා යනකොට x 3 කරා යනකොට x 3 ආදේශයට u යන්නේ බිඳුව කරා. එහෙනම් x 3 කරා යනකොට u යනවා බිඳුව කරා. ඉතින් u බිඳුව කරා. ඉතින් මම සීමාව වෙනස් කරනවා. ලිමිට් u බිඳුව කරා යනකොට x ඍණ 3 සමානයි u. එහෙනම් මෙතනට u දාන්න පුළුවන්. u බෙදීම sin 5u sin 5u. හරි. ප්‍රමේය තියෙන්නේ මෙතන x තිබ්බොත් මෙතන x තිබ්බොත් මෙතන x. එහෙනම් මෙතන 5u තිබ්බොත් මෙතන 5u හදාගත්තොත් ලේසි. භාගයෙන් එළියට එනවා. 5u හදාගන්න 5u ගෙන් u කියන එක නා 5 ගෙන් වැඩි කරලා යාව අවශ්‍ය වෙන්න 5 ගෙන් බෙදනවා. මම මේක එළින් දාගන්න මොකද නියතයක් විතර කිසි කල්ලුවක් නැහැ. මෙයාට මෙයා අවශ්‍ය වෙලා යනවා. ඊට පස්සේ මෙතනින් එනවා 1යට 2ක් 5 ලිමිට් u බිඳුව කරා යනකොට මෙතන x තිබ්බොත් මෙතන x තිබ්බොත් මෙතන x නේ. එහෙනම් මෙතන 5u තිබ්බොත් මෙතන 5u තිබ්බොත් මෙතන අනිවාර්යෙන් 5u තියෙන්න ඕනේ. ඉතින් u බිඳුව කරා යනකොට 5u යන්නේ බිඳුව කරා. මොකද නියතයෙන් වැඩි කරා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. දකුණු පැත්තට එනවා. මෙතන 5u යන්නේ බිඳුව කරාම තමයි. ඊට පස්සේ 1යට මම මෙයාව පල්ලෙහාට කරලා තියා ගන්නම්. sin 5u බෙදීම 5u. તો මේක උඩට ගියාම කිසි ගැටලුවක් නෑ. දැන් අපි බලමු කොහොමද කරන්නේ කියලා. 1යට 2ක් 5 එහෙම පිටින් තියනවා. ලිමිට් මෙන්න මේ සීමාව අපිට කෙලින්ම ආදේශ ගන්න පුළුවන්. ලිමිට් 5u බිඳුව කරා යන sin 5u බෙදීම 5u කීයද 1යි. එහෙනම් 1 බෙදීම 1ක් එන්නේ. එතකොට 1 බෙදීම 1 එකම තමයි උත්තරේ එනවා. 1යට මේක මෙතන ප්‍රකාශනයේ උත්තරේ 1යි. 1යට 2ක් 5 1යට 2ක් 5 උන්න අපිට ඕන උත්තරේ ආවා. 1යට 2ක් 5 කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. බලන්න sin 1යට 2ක් 5 කියලා තමයි පෙන්වන්න තියෙන්නේ උත්තරේ.
limit x 3 කරා යනවා 1ට 2ක් 5 කරේ 1ට 2ක් 5 කියලා තමයි පෙන්වන්න තියෙන්නේ පුතේ. එහෙනම් අපි යමු ඊගාවට 2018 ගානට.